ඔබ දන්නවද ඔබේ සිරුරේ නිහඬවම හැබැයි හොඟක් වෙහෙස මහන්සි වෙලා ඔබේ විෂ පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් තියෙනවා කියලා. ඒ තමයි අක්මාව, liver එක. දවසකට රුධිරය පිරිසිදු කිරීමේ ඉඳලා ආහාර ජීර්ණය දක්වාම සෑහෙන වැඩ කොටසක් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සිරුරට අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් 500කට ආසන්න ප්‍රමාණයක් මේ අක්මාවෙන් සිදු වෙනවා කියලායි කියන්නේ. එහෙම බැලුවාම අක්මාවත් පුදුමාකාර අවයවයක්. හැබැයි අද වෙනකොට මේ අපේ ජීවිතවල තියෙන කාර්යබහුලතාවයත් එක්ක වැරදි ආහාර රටාවත් එක්ක මේ કૃතිම ආහාර වලට හුරු වෙලා ඉදීමත් එක්ක අක්මාව විෂ වලින් පිරෙන්න පටන් අරන් තියෙනවා. මේ අක්මාව විෂ වලින් පිරලා ගියොත් ඒක ඔබට සෑහෙන ලොකු හානියක් වෙන්න පුළුවන්. භයානක ලෙඩ රෝග රසක් හැදෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි බය වෙන්න එපා. අද මේ වීඩියෝ එකෙන් අපි ඔබට කියන්නම් මිල අධික බෙහෙත් වලට යන්නේ නැතුව ගෙදරම තියෙන දේවල් වලින් ස්වභාවිකවම කොහොමද ඔබේ අක්මාව පිරිසිදු කරගන්න කියලා. එදිනදා ජීවිතේ අපිට මුණ ගැහෙන දේවල් වලින් ඔබේ අක්මාව පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන මේ වීඩියෝ එකෙන් අපි ඔබට කියනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේක ඔබේ ජීවිතේ නිරෝගී කරන තවත් වීඩියෝ එකක්. මේ වගේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරන්නේ IQ මීටරෙන්. YouTube එකේ අපිව බලන අය තාම අපිව subscribe කරලා නැත්නම් Facebook වල අපිව බලන අය තාම අපිව follow කරලා නැත්නම් ඒ දේවල් කරමින් මේ IQ කණ්ඩායමට එකතු වෙන්න. ලංකාවේ කොහේ හිටියත් වගකීමක් සහිතව අතේ ඇති මුදලට හොඳම කම්පියුටර්ස් ලැප්ටොප් සහ අමතර උපාංග අරගන්න. එන්න myitem.lk වෙබ් එකට හෝ මහරගම ප්‍රදර්ශනාගාරයට. වීඩියෝ එකේ මේ අක්මාව පිරිසිදු කරන්න ඕන කරන ක්‍රම 5 කියන්න කලින් අපි ඔබට යම්කිසි සංඥාවක් ලබා දෙන්න. ඒ සංඥාව තමයි ඔබේ අක්මාව විෂ වලින් පිරීලා තියෙන්නේ. ඒක දැන් පිරිසිදු කරන්න කාලේ හරි කියලා අක්මාව විසින් ඔබට ලබා දෙන සංඥා ටික. මෙන්න මේ සංඥා ඔබේ සිරුරේ තියෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. පළවෙනි එක තමයි කොයිතරම් නිදාගත්තත් ඇඟට දැනෙන තෙහෙට්ටුව. නැත්තම් සමහරක් වෙලාවට අධික කම්මැලිකම. එහෙම තියෙනවා නම් ඔබේ අක්මාව විෂ වලින් පිරීලා කියන්න ඒක හේතුවක් වෙන්න පුළුවන් කියලායි වෛද්‍යවරු කියන්නේ. දෙවෙනි එක තමයි කිසිම හේතුවක් නැතුව මේ සමයේ ඇතිවෙන කැසීම, ලප, ඇස් යට අධික ලෙස කළු වීම මේ වගේ දේවල් ඒකටත් හේතු වෙනවා. නිතරම බඩ පිපුම, මුඛයෙන් දුර්ගන්ධයක් ඇතිවීම, ඒ වගේම අජීර්ණ තත්ත්වයන් නැතිවීම මේ දේවල් තියෙනවා නම් ඒකත් ඔබේ අක්මාව ඔබට ලබා දෙන සංඥාවක්. දැන් මාව විෂ වලින් පිරලා තියෙන්නේ මාව පිරිසිදු කරන්න කියලා අක්මාව ලබා දෙන සංඥාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා නොසලකා හරින්න එපා. දැන් අපි බලමු මේ දේවල් තියෙනවා නම් කොහොමද ස්වභාවිකවම මේ අක්මාව පිරිසිදු කරගන්න කියලා. ඔබේ දවස පටන් ගන්න පුළුවන් හොඳම විදිහක් තමයි මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් බින්දු කිහිපයක් දාලා හිස් බඩම පානය කිරීම. ලෙමන් වල අඩංගු වෙන විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක මගින් අක්මාවේ තියෙන එන්සයිම උත්තේජනය කරලා සිරුරේ එකතු වෙලා තියෙන විෂ ද්‍රව්‍ය වේගයෙන් පිට කරන්න උදව් වෙනවා. Journal of Clinical and Experimental Hepatology කියන වෛද්‍ය සංග්‍රහයේ තහවුරු කරලා තියෙනවා මේ විටමින් C මගින් අක්මාවේ සෛලවලට සිදුවන ඔක්සිකාරක හානි වළක්වලා අක්මාව ආරක්ෂා කරනවා කියලා. ඕක තමයි පළවෙනි කාරණේ. ඊටාම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. දෙවෙනි එක තමයි මේක සාමාන්‍යයෙන් ඔබේ ගෙදර තියෙන දෙයක්. කහ වලින් ගන්න පුළුවන් තවත් විශ්මකර්ම වැඩක්. අපේ පැරන්නන් හැම වෙලාවෙම කෑමට කහ එකතු කළේ නිකම්ම නෙමෙයි. කහවල තියෙන ප්‍රධානතම ක්‍රියාකාරී සංයෝගය තමයි කර්කියමින් කියලා කියන්නේ. මේ කර්කියමින් වලට පුළුවන් හානියට පත් වෙලා තියෙන අක්මා සෛල නැවත යථා තත්ත්වයට පත් කරන්න. නියුට්‍රිෂන් වගේ ජාත්‍යන්තර පෝෂණවේදී පරීක්ෂණ සංග්‍රහවලට අනුව කහ භාවිතා කිරීම මගින් අක්මාවේ දැවිල්ල අඩු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අක්මාවේ තෙල් තැම්පත් වීම ෆැටි ලිවර් සාර්ථකව පාලනය කරන්න මේක හේතුවක් වෙනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. කහ කියන්නේ ඉතින් හැමෝටම හොයාගන්න පුළුවන් දෙයක් නේ. ඒ නිසා කහ පාවිච්චි කරලා මේ දේ ඔබට කරගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි රහස. තුන්වෙනි එක තමයි සුදු ලූණු භාවිතය. සුදු ලූණු කියලා කියන්නේ මේ සබහා ධර්මයේ විසින් ලබා දීලා තියෙන අපූර්ව ඖෂධයක්. සුදු ලූණු වල අඩංගු වෙන මේ ඇලිසින් සහ සල්ෆර් සංයෝග අක්මාවේ තියෙන විෂ ඉවත් කරලා එන්සයිම සක්‍රිය කරන්න සමත් වෙනවා. Advanced Biomedical Research පරීක්ෂණ පත්‍රිකාව පෙන්වලා දෙනවා දිනපතා සුදු ලූණු ආහාරයට ගැනීමෙන් අක්මාවේ මේද ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩු කරන්න පුළුවන් කියලා. රාත්‍රී ආහාරයට එක් කර ගැනීම එහෙම නැත්නම් උදේට සුදු ලූණු බික් එකක් හපලා කන්න පුළුවන් නම් ඒකෙන් අක්මාවට ලැබෙන වාසිය අතිවිශාලයි. සුදු ලූණු කියන්නේ නිතර දෙවේලේ ගෙදර තියෙන දෙයක්. ඉතින් මේ නිතර දෙවේලේ ගෙදර මුණ ගැහෙන ගෙදර තියෙන දේවල් වලින් ඔබට පුළුවන් ඔබේ අක්මාව පිරිසිදු කරගන්න. ඒක තමයි තුන්වෙනි කාරණේ.
හතරවෙනි එක තමයි කොළ නැත්තම් පලා වර්ග පුළුවන් තරම් ඔබේ ආහාර වේලට එකතු කරගන්න. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුවත් අපි ඔබට කියන්න. ගොටුකොළ, මුකුණු වැන්න, කංකුම් වගේ පලා වර්ග අපේ කෑම වේලට අත්‍යවශ්‍ය දෙයක්. මේ කොළ පැහැයට හේතු වෙන ක්ලෝරොෆිල් සංයෝගයට පුළුවන් රුධිරයේ තියෙන රසායනික විෂද්‍රව්‍ය සහ බැරලෝහ තමන් වෙත උරා ගන්න. සායනික පෝෂණ වේදීන්ට අනුව මේ තුලින් අක්මාවේ විෂ පෙරළ ඉවත් කිරීමට ඇති වෙහෙස සහ බර ගොඩක් දුරට අඩු වෙනවා කියලායි කියන්නේ. දැන් අපි ඔබට කියන්නේ පස්වෙනි ක්‍රමය. මේක නම් ඔබ නිතර සිදු කළ යුතුම දෙයක්. ඒ තමයි ප්‍රමාණවත් තරම් වතුර බොන එක. මේක බොහොම සරල දෙයක් හැටියට ඔබට තේරෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ මතක තියාගන්න. සිරුරේ තියෙන විෂ පිට කරන්න පුළුවන්. වඩා සාර්ථකම වඩා ලාභදායීම ක්‍රමය තමයි වතුර බොන එක. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වලා දෙන විදිහට නිරෝගී ක්‍රියාශීලී වැඩිහිටියෙක් දවසකට අවම වශයෙන් වතුර ලීටර් 2.5 3ත් අතර ප්‍රමාණයක් පානය කරන්න ඕනේ. ඔබේ අක්මාව කොයිතරම් හොඳට මේ විෂ පෙරලා ලබා දුන්නත් ඒවා ඉවත් කිරීමේ මාර්ගයක් තියෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි හොඳට වතුර බොන්න කියලා කියන්නේ. මේ වතුර බොන එක ඔබේ අක්මාව නිරෝගී කරගන්න තියෙන තවත් එක ප්‍රධානතම ක්‍රමයක්. මොකද අක්මාවෙන් මේ විෂ පෙරලා ඉවත් කළාට පස්සේ ඒවා සිරුරෙන් පිට කරන්න ක්‍රමයක් නැති වුණොත් ඒවා නැවත සිරුරට උරා ගන්නවා කියලත් වෛද්‍ය මත පළ වෙලා තියෙනවා. ඒ නිසා IQ පාවිච්චි කරලා හොඳට වතුර බොන්න. ඔබේ අක්මාව රැක ගැනීම කියලා කියන්නේ ඔබට නිරෝගීව ඉන්න පුළුවන් කාලය වැඩි වෙනවා කියන එක. ලෙඩ හැදිලා දුක් විඳ විඳ බෙහෙත් බිබී ඉන්නවද? එහෙම නැත්නම් මේ ස්වභාවික ක්‍රම පහෙන් එකක් හෝ දෙකක් අනුගමනය කරලා නිරෝගී වෙනවද කියන එක ඔබට බාර කාරණයක්. මේ ක්‍රම දැනටමත් අනුගමනය කරන කෙනෙක් ඉන්නවා නම් ඒකේ අත්දැකීම තව කෙනෙක්ට බලා ගන්න කමෙන්ට් එකක් හැටියට ලියන්න. ඒ වගේම මේ ක්‍රම පහෙන් ඔබ වඩා ඉක්මනින් පටන් ගන්නේ මොන ක්‍රමයේද කියලත් අනිත් අයට ඒ වගේම අපිටත් දැනගන්න කමෙන්ට් එකක් හැටියට ලියන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා වගේම තව කෙනෙක් නිරෝගී කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. දවස් 30ක් මේ ඇක්ටිවිටීස් ටික හරියටම කළොත් ඔබ මොන වගේ කෙනෙක් බවට පත් වෙනවද කියලා දන්නවද? ඔබ ආයිමත් වැඩ කල් දාන කෙනෙක් වෙන්නේ නැහැ. නිතරම දේවල් ඔබට අමතක වෙන්නේ නැහැ. ප්‍රශ්න හමුවේ ඔබ පලායන කෙනෙක් නෙමෙයි. ඔබ නිර්මාණශීලී උත්තර හොයන කෙනෙක්. ඔයාගේ බ්‍රේන් එකෙන් හරියටම වැඩ ගන්න පුළුවන් කෙනෙක් බවට ඔබපත් වෙනවා. මේ බ්‍රේන් බූස්ටර් මග් එක අපි නිර්මාණය කළේ දේශීය සහ විදේශීය ස්නායු විශේෂඥයින් සහ මනෝවිද්‍යා පුහුණු උපදේශකවරුන් එකතු කරගෙන. බ්‍රේන් බූස්ටර් මග් එකක් ගන්න හැමෝටම එක සූම් සැසියකදී තමන්ට තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න මේ මනෝවිද්‍යා පුහුණු උපදේශකවරුන් සමග නොමිලේම සම්බන්ධ වෙන්න අපි අවස්ථාව ලබා දෙනවා. බ්‍රේන් බූස්ටර් මග් එක ලංකාවේ ඔබ ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවෙන් එළියේ ඉන්න අයට බ්‍රේන් බූස්ටර් මග් ඩිජිටල් වර්ෂන් එක අරගන්න පුළුවන්. මේකේ මිල රුපියල් 2190යි. බ්‍රේන් බූස්ටර් මග් එක ගන්න කැමති නම් විතරක් මෙන්න මේ අංකෙට 0717 44 22 88 කියන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න BBM කියලා සටහන් කළා. ජීවිතේ next level එකට යන්න ඔබ තුළ ඉන්න විශිෂ්ටය අවදි කරගන්න. එවෙනුවෙන් බ්‍රේන් බූස්ටර් මග් ඔබට උදව් කරයි.